විලේජ් රෙසිපි YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආව රසම රස අග්ගල රෙසිපි එකක්. ඉතුරුන බත් ඔයාලා විසික් කරනවා නම් විසික් කරන්නේ නැතුව තේ බොන වෙලාවට කන්න රසම රස අග්ගල එකක් ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මේ අරන් තියෙන ඉතුරුන බත් වේලලා අරගෙන මේක දැන් මම කබලි ටිකක් බැද ගන්නවා. කොටා ගන්න පුළුවන් විදියට කරස් ගාලා හැපෙනකොට අපි මේක ලිපෙන් බා ගන්න ඕනේ. මද ගින්දරේ තමයි මේකට බැද ගන්න ඕනේ නැත්තේ. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට පොල් ටිකක් මේ විදියට ගා ගන්නවා. තාජ්ජයක් ලිපේ තියලා ඒකට සීනි මේස හැඳි දෙකක් විතර දාලා මේක කැරමල් කර ගන්නවා. ඔයාලට නිකන් වුණත් මේක හදලා ගන්න පුළුවන් පොල් සීනි දාලා කලවම් කරලා. නමුත් මේ විදියට හැදුවාම හරිම රසයි. ඒ වගේම තියා ගන්නත් පුළුවන්. ඊට පස්සේ උණු වතුර ටිකක් දාලා මම මේකට අවශ්‍ය විදිහට සීනි දා ගන්න. ඔයාලට රසායන සීනි එකතු කර ගන්න පුළුවන්. පැණි පොල් එකක් හදනවා වගේ මේක හදා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ලුණු රසායන එකතු කර ගන්නවා. ඔයාලට ගම්බරෙස්සෙම දා ගන්න පුළුවන්. හාල් ටික කොටා ගන්න වෙලාවටත් ඔයාලට මේ විදිහට ගම්බරෙස්සට දෙක තුනක් ඕනනම් දා ගන්න පුළුවන්. මේ දැන් පිටි ටික මම මේ විදිහට එකතු කර ගන්නවා. ලිපේ ගින්දර අඩු කරලා ඒ කියන්නේ ලිපේ ගින්දර ඕෆ් කරලම මේක අපිට මේ කලවම් කර ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේක අවශ්‍ය ප්‍රමාණයට බෝල කරලා ගන්න පුළුවන්. හරිම රසයි, හරිම ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් ආසයි අක්කල ගන්න. ඉතින් කම්මැලිකමට හදන්න නැති නිසා ගොඩක් අය හදන්නේ නැහැ. ඉතින් ඉතුරුන බත්තාල විසික් කරන්න එපා. මේ විදිහටම අක්කල හදාගෙන කන්න පුළුවන්. ගෙදරදී පිරිසිදු හදා ගන්නත් පුළුවන්. ඔයාලත් හදලා රස බලන්න.